සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ තියෙන්නේ කුඹල්වෙල අසපුව. එතන හරිම ලස්සනයි. ඒකේ වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඒකේ ලස්සන. දැන් නම් ගොඩක් අය මේකට ගොඩාක් අය යනවා. හරි ලස්සනයි ගියේ නැති අයට යන්න හිතෙන තැනක් තමයි මේක. ඉතින් එකපාරක් හරි යන්න ඕන තැනක්. හරිම ලස්සනයි. වටපිටාවත් හොඳටම පේනවා. ලස්සනටම තියෙනවා. දිව්‍ය ලෝකයක් වගේ. මට නම් ඒක හරිම ලස්සනයි. මේ බලන්නකෝ. අසපුව බලලා නයින් නාච් බලන්න ගියා. ඔය ඉන්නේ අපේ සෙට් එක වීඩියෝ කරනක. ඔය ඈතින් එන්නේ කෝච්චිය. ඈතින් ඔන්න ඔය පැත්තේ අර ඈතින් පේනව නේද කෝච්චිය එනවා. ඔය එන්නේ කෝච්චිය. බලන්නකෝ. නයින් නාච් මේ දවස්වල නාය ගිහිලා තියෙන අර ඈත පේන්නේ මේ ගස් කොළන් නැති තැනක්. ඒ ඔක්කොම නාය ගිහිලා දැන් එයාලා ඒක ප්‍රතිසංස්කරණය කරනවා. මෙතනදී කෝච්චියේ යන අය කෝච්චියේ ඉඳන් ෆොටෝ ගන්නවා. බැම්ම උඩ ඉඳන් වාඩිලා ෆොටෝ ගන්නවා. හැබැයි මෙතන අවදානමක් තියෙනවා. කෝච්චියේ යන අය වෙලාවකට බැම්ම උඩ ඉඳන් ෆොටෝ ගන්න අයගේ ෆෝන් අරන් යනවලු. ඊට පස්සේ කෝච්චියේ වීඩියෝ කරන අයගේ ෆෝන් උදුර ගන්නවලු. මෙතන වීඩියෝ කරනකොට පරිස්සමින් කරන්න ඕනේ. කුඹල්වෙල යනකොට තව බලන්න පුළුවන් තැනක් තමයි දෝව පන්සල. මේක ඉස්සරලාම දාපු ෆොටෝ එකේ තියෙනවා විස්තරේ. මේකේ 71 කැරැල්ලේදී දොරටුවක් තිබිලා උමං මාර්ගයක් තිබිලා ඒක වහලා තියෙනවා ගල් බැම්මකින්. ඒක තාමත් තියෙනවා. මේක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. තව තියෙනවා ගල් පිළිමයක් අඹපු එකක් බාගෙට. මෙන්න මෙතනින් ගලන්නේ ඇලක් හරි ගඟක් හරි. එන්න එතනින් ලස්සනට ගලාගෙන යනවා. ඒකත් බලන්න පුළුවන්. මෙන්න මේකේ විස්තරේ තියෙනවා. මෙන්න මේ පුළුන් ගහක්. මේක අර පිළිමේ හදන්න හිටවපු පුළුන් ගහ අදටත් ඒ විදිහටම එතන තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. සමහර මෙතනට ගිහිල්ලා ඒව සමහර වෙලාවට දකින්න නැති මේ දන්නේ නැති නිසා බලන්නේ නැහනේ. අර නොගිය කෙනෙකුට දැනගන්න මේක හොඳයි. මෙතනට ගිහිල්ලා බැලුවාම මේ විස්තරේ ඒ විදිහටම තියෙනවා. ඔයාලට කියන තව දෙයක් තියෙනවා. කුඹල්වෙල අඟහරුවාදා වහලා තියෙන්නේ. මං හිතන්නේ හැටියට මට මතක හැටියට අඟහරුවාදා වහලා තියෙන්නේ නඩත්තු කටයුතු සඳහා. ඒක නිසා ඒකත් හොයලා බලලා යන්න. කුඹල්වෙල යන ගමන් අපි ඉස්සෙල්ලාම ගියේ ලස්සන ඇල්ලක් බලන්න. මේක තියෙන්නේ වැල්ලවායේ ඉඳන් ටිකක් චුට්ට දුරක් ගියාම මේකට කියන්නේ ඇල්ලේවල වල. මේකේ නාන එක නම් හරි භයානකයි. මේකේ ඇතුළට මේ යනවලු මේ අර වතුර වැටෙන තැනට මේ නාන්න ගියාම මේක ඇතුළටම යනවලු. ඒ කියන්නේ වැලිලු තියෙන්නේ. වැලි තියෙන නිසා මේ ඇතුළටම අර වැලිත් එක්ක වතුර වැටෙන එකත් එක්ක බිලි ගන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ගියේ රාවණ ඇල්ල ළඟත් ටිකක් ඉඳලා තමයි අපි කුඹල්වෙලට ගියේ. ඇල්ල බලලා තමයි අපි කුඹල්වෙලට ගියේ.
උඹල් වලින් ගියා නයින් ආච් බලන්න. නයින් ආච් බලලා තමයි අපි රේල් ගැටේ බලන්න ගියේ. රේල් ගැටේ බලලා ඉවරලා අපි මුතියංගනේ ගියා. මේ තියෙන්නේ රතු පාටට මැයි මාර ගහක්. මං හරි ආසාවෙන් හිටියා මැයි මාර ගහක් බලන්න. ඉස්සර දැක්කට අපි මොනවා මැයි මාර ගහ බැලුවේ මැයි මාර පතංගේ නම කතාවට මැයි මාර ගහක් හරියට බලන්න. මේ තමයි රේල් ගැටේ. මේකේ ජටාවක් බඳින විදිහට තමයි කෝච්චිය යන්නේ. උඩින් ගිහිල්ලා යටින් එනවා. අර ඈතින් එන්නේ කෝච්චිය. ඒ විදිහට තමයි කෝච්චිය ඇවිල්ලා ආපහු යන්නේ. ඒකත් බලලා අපි මුතියංගනේ රජමහා විහාරයටත් ගියා. මුතියංගනේටත් ගිහිල්ලා අපි ගෙදර එන්න පිටත් වුණා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.